මෙතන මේ වීඩියෝ එක බලන කට්ටිය මේ මාළු කනවා නේද? මාළු කුණු මාළු නෙමෙයි මාළුවේ මාළු. ඉතින් මචං මාළු කනේ උන්ටයි නොකනේ උන්ටයි දෙගොල්ලන්ටම තමයි මම මේ කියන්නේ. මම කනවා ඉතින් කන්නේ නැතුව නෙමෙයි මේ. ඔය හම්බුනොත් මම කනවා. මමත් මාළු කන්නේ නැතුව ඉන්නේ කනවා. ඉතින් ආගන්නව කතාව. ඉතින් ඔය මචං මාළු අල්ලලා ගොඩට දානවනේ මචං. ඒ ගොඩට දාපුවම උන්ට හුස්ම ගන්න බෑනේ. ජලය ඇතුලේ නුන් හුස්ම ගන්න. ඌ ගොඩට අරගෙන හුස්ම ගන්න වේදනාව තියෙනවනේ මචං. අන්න ඒ වේදනාව විනාඩි 20කටත් වැඩි කියනවා. හරිද? සොයාගන්න තියෙන විනාඩි 20කටත් වැඩි කියනවා. හරිද? එතකොට ඔය බිලි කොක්කකින් දැන් ඔය දැල් වලින් අල්ලන උන්ට නම් එච්චර හානියක් වෙන්නේ නැහැ. හුස්ම ගන්න බැරි වේදනාව විතරයි උන් දරන්නේ. හරිද? ඉතින් ඔය බිලි පිත්තකින් අල්ලන මාළෝ ඉන්නවනේ. එතකොට උන්ගේ මේ හක්ක ඉරෙනවනේ. හක්ක ඉරිලා තමයි යන්නේ. එතකොට උන් ඒ වේදනාවත් දරා ගන්න ඕනේ. ඉතින් මම අහන්නේ ඒක නෙමෙයි මේ අපිට ඔන්න ඔයගේ මගුලක් වුණොත් එහෙම කොහොම ආතල්ලා ඇත්තේද? බිලි කොක්කක් දාලා මේ කටෙන් මැද්දෙන් කොහොමද මේ එල්ලලා ගද්දි? කොහොමද කට ඉරිලා යද්දී ගැහි ඉද්දී වේදනාව ඉද්දී පොඩ්ඩක් වතුරට මේ මූණ මෙහෙම ඔබලා බලනකො පොඩ්ඩක් කොච්චර මෙව වෙනවද කියලා. මම මේ කියන්නේ ඇත්ත නේද මචං? හැබැයි මම මේ කතාව දැනගත්තට පස්සේ මම මේ කතාව බැලුවට පස්සේ මට හිතුණා මචං මාළු කන එක අපරාධ. මාළු විතරක් නෙමෙයි මේ කුකුල්ලොත් ඒ වගේ නේ මචං. පව් ඇත්තට ඒ ජීවිත. ඉතින් උනුත් ආසයි විනාඩියක් දෙකක් හරි ජීවත් වෙන්න. මම දන්නේ නැහැ ඉතින් ඔයාලගේ මතය. ඉතින් මේ මගේ මතය කිව්වේ. ඉතින් මේ ඔයාලගේ මතය කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් එහෙම දුකක් විඳිනවා. හිතලා බලන්න පොඩ්ඩක්. එයාලත් එහෙම දුක් විඳිනවා නම් ඔයාලත් එහෙම දුක් විඳිනවා නම් යාලා වගේ. අද ලංකාව නෙමෙයි ලෝකේ ගත්තාම මේ මිනිස්සු වෙනුවෙන් දවසකට මාළු කොච්චරක් අල්ලනවද? මම ඊරයක් දැක්කා මේ වැඩ ඇරිලා ඇද්දි මේ මම වැඩ ඇරිලා ආවේ පාන්දර නෙමෙයි රෑ 11යි ගානක්. එතකොටත් මිනිස්සෙක් මේ වතුරේ මේ වැවේ බැහැගෙන මාළු අල්ලනවා. අඩේ මෙච්චර සීතල දවස්වල සීතල නැද්ද මෙච්චර දුක් විඳිනවනේ මාළු අල්ලන්න. මැරුණාට පස්සේ ඉතින් හොඳ ලෝකෙ ඉපදෙයි නේද? මාළු අල්ලලාම විඳින දුකක්. මේ ඔයාලගේ මතේ කමෙන්ට් එකක් පල්ලෙහෙන් ගහගෙන යන්න. ටක්කනට බලන්න ෂෙයාර් පාරකුත් දාගෙන යන්න.